නෙස්ලේ කම්පැනි නෙස්කැෆේගේ පැකේජ් එක වෙනස් කළා. ඇයි මෙහෙම කැතයක් දැම්මේ? කලින් තිබ්බ එක ලස්සනයිනේ. ඊළඟට මයිලෝ එක මයිලෝගේ බට්ටා දිනනවා දැන් ගන්න. බට්ටා පැකේජ් එක තියන්නේ මේකට. රුපියල් 100යි මේක. ගණන් අඩුයි ප්‍රමාණෙත් අඩුයි. අයියෝ අවු වැටෙනවා. මං කළුවේද දන්නේ. මං අද කරන්න යන්නේ මේ දෙක එකට බොන්න. ඉස්සල්ලා ෆේස්බුක් එකේ වණීවට සෑහෙන්න දැන්නම් මේකට. අද දවසේ ප්ලෑන් එක මම ඉස්සල්ලා මේ දෙක වෙන වෙනම බොනවා. බීලා අන්තිමට මේ දෙකම එකට බීලා බලනවා. ටේස්ට් එක කොහොමද කියලා. මට කිසිම අයිඩියාවක් නැහැ චොක්ලට් මෝල්ට් ඩ්‍රින්ක් එකකුයි කොෆි ඩ්‍රින්ක් එකකුයි එකට මැච් වුණාම මොන වගේ ටේස්ට් එකක් එනවද කියලා. පොඩි අප්‍රසන්න ගතියක් මට දැම්ම දැනෙනවා. නමුත් බීලා මම බලන්න ඕනේ මම මේක කලින් කරලා නැහනේ. නෙස්කැෆේ එක 150යි යෝද. ඉස්සල්ලා මගේ මයිලෝ එක බබු. සුපිරි. ඊළඟට නෙස්කැෆේ එක. ඒකත් සුපිරි. දෙකම සුපිරි නිෂ්පාදන දෙයක්. ඊළඟට තමයි නරක වැඩේ කරන්න යන්නේ. මේ දෙකම එකට බොන එක. නෙස්කැෆේ රහක් එන්නේ. මයිලෝ රහක් එන්නේ නැහැ. ඇයි එම වෙන්නේ? ඊළඟට පාර මයිලෝ ටිකක් වැඩිපුර ගමු. ඒ පාර මයිලෝ රහක් ආයි. අමුතුම ටේස්ට් එකක් එන්නේ නැහැ. වැඩිපුර ගන්නේ මොකක්ද ඒ ටේස්ට් එක තමයි එන්නේ. මේ දෙක මික්ස් කරලා කියලා අලුත් ටේස්ට් එකක් හැදෙන්නේ නැහැ.